හැලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අය පෙරුම් පුරාගෙන බලන් හිටපු Marvel Cinematic Universe එක වෙනස්ම මානයකට අරන් යන Spider-Man Brand New Day සම්පූර්ණ චිත්‍රපටයේ කතාව full story breakdown and review ගැන. No Way Home එකෙන් පස්සේ පීටර් පාකර්ගේ ජීවිතේට මොකද වුනේ? එයාට එයාවම අමතක වුණු ලෝකයක කොහොමද ජීවත් වෙන්නේ? අද මම ඔයාලට මේ මුළු මූවී එකේම කතාව මුල සිට අගටම කියනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ෆිල්ම් එක පටන් ගන්නේ අපි හැමෝම දන්න පීටර් පාකර්ගෙන්. ඔයාලට මතක ඇති ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ මන්තරේ ඉන්න පීටර් පාකර් කියන්නේ ස්පයිඩර්මෑන් කියලා මුළු ලෝකෙටම අමතක වුණා. අන්තිමේදී එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුණ MJට පවා පීටර් අමතක වුණා. ඉතින් මේ වෙද්දි පීටර් ඉන්නේ සම්පූර්ණයෙන්ම තනි වෙලා. ඊළඟ අවුරුදු 4ෙම එයා ජීවත් වෙන්නේ ස්පයිඩර්මෑන් විදිහට විතරයි. හොරු අල්ලලා පොලිසියට බාර දෙන එක තමයි එයාගේ එකම රස්සාව වුණේ. කොහොම හරි මේ කාලේ අතරතුරදී එයාගේ අත එක පාටම ලොකු වේදනාවක් එක්ක රිදෙන්න පටන් ගන්නවා. කාලයත් එක්කම මේ වේදනාව තවත් එන්න වැඩි වෙනවා. කොහොම ඉඳි දවසක් පීටර්ට පණිවිඩයක් එනවා හමුදාවේ වාහනයක් කවුරු හරි පැහැරගෙන අරගෙන යනවා කියලා. දැන් කොහොමරි පැහැරගෙන යන වාහනෙන් ස්පයිඩර්මෑන්ට එක දිගටම වෙඩි තියද්දී එයා අමාරුවෙන් ඒකේ ආයුධ අක්‍රිය කරලා වාහනේ බස් එක්ක වදින්න යන එක නවත්තන්න හදනවා. ඒ වෙලාවෙම අනිත් පැත්තෙන් ආපු තවත් වෑන් එකක් පීටර්ගේ ඇඟේ වදිනවා. ඒක ඩ්‍රයිව් කරගෙන ආවේ ප්‍රෑන්ක් කැසල් කියන කෙනා. එයා අපරාධකාරයන්ව අනුකම්පාවක් නැතුව මරලා දාන දරුණුම කෙනෙක්. පීටර් මේ වෙලාවේ එයාව අර වෑන් එකෙන් එළියට අරගෙන තල්ලු කරලා දාලා ගෙදර යන්න කියලා කියනවා. අරගන් කරගත්ත හමුදාවේ වාහනේ කෙලින්ම යන්නේ ඩැමේජ් කන්ට්‍රෝල් එකේ හිර ගෙදරට. එතන තමයි පීටර්ගේ පරණම හතරෙක් වුණ ස්කෝපියන් කියන කෙනාව හිර කරලා තියාගෙන ඉන්නේ. මේ වෙලාවේ කොයිතරම් නවත්තන්න හැදුවත් වාහනේ වේගෙන් ගිහිල්ලා හිර ගෙදර ඇතුළටම කඩාගෙන පනිනවා. හැබැයි වාහනේ ඇරලා බලද්දි පීටර්ට හම්බ වෙන්නේ ඒකේ ඇතුළේ හිටපු වයසක ආච්චි කෙනෙක් විතරයි. පුදුම හිතන දේ තමයි ඒ ආච්චිගේ ඇඟට එක එකකින් තවත් ඇඟකට පනින්න පුළුවන් අමුතුම ආත්මයක් රිංගලා. පීටර් ඒ කවුද කියලා හොයාගන්න හදද්දී ඒ බලවේගය අනිත් පැත්තට පීටර්ගේ ඇඟටත් රිංගන්න හදනවා. හැබැයි කොහොම හරි ඒකට බැරි වෙනවා පීටර්ගේ ඇඟට අතුල් වෙන්න. පස්සේ පීටර් ඒක එළියට විසි කරද්දිම අර වාහනේ තිබ්බ බෝම්බයක් පිපිරලා සොල්දාදුවගේ ඇඟෙන් ඒ බලවේගය එළියට එනවා. පීටර් ඊළඟට ඩැමේජ් කන්ට්‍රෝල් එකට තමයි යන්නේ. විස්තර කතා කරන්න පටන් ගත්තට පස්සේ බිල් කියනවා ඇටැක් එකේ වීඩියෝ බලද්දී එයාට තේරුණාලු පීටර්ට විතරයි කියලා අර වික්ටිම් ළඟ ඇඟේ ඉන්න බලවේගය අඳුර ගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ කවුරුණත් උට පීටර්ගේ ඇඟට විතරක් රිංගන්න බෑ. ඒ බලවේගය හොයන්නේ මෙහි ලොකු ආරක්ෂාවක් යටතේ හංගලා දෙන දෙයක්ලු. හැබැයි ඒ සේෆ් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා නම් බිල් මේ වෙලාවේ කියන්නේ නැහැ. එයා අන්තිමට කියන්නේ ඒකට මුහුණ දෙන්න පුළුවන් එකම කෙනා පීටර් විතරක් ඉඳලා කොහොම හරි කරලා ඒක නවත්තලා දෙන්න කියලා. එයා කැෆේ එකකට වෙලා ඉද්දී එයා එකපාරටම දකිනවා එයාගේ පරණ යාළුවා වුණ නෙඩ් ඒක ඇතුලට එනවා කියලා. එයා නෙඩ්ගේ පිටිපස්සෙන් එයාගේ අලුත් ගෙදර තිබ්බ ඕපනින් පාඩේකටත් යනවා. ඉතින් ඔය විදිහට පාටි එක ටික වෙලාවක් යද්දී එතනට MJත් එනවා. දැන් MJට පීටර් අඳුර ගන්න බැරි වුණ හින්දා පීටර් කරන්න එයාට මල් එකක් දීලා තමන්ගේ නම මෙනාඩ් කියලා තමයි හඳුන්වලා දෙන්නේ. ඒත් කොහොම හරි ටික වෙලාවකින් MJගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් උත් මෙතනට ඇවිල්ලා එයාත් එක්ක කතා කරන්න පටන් ගත්තට පස්සේ පීටර්ට තවදුරටත් ඒක බලාගෙන ඉන්න බැරි වෙනවා. එයා එතන ඉන්නේ නැතුව ආපහු එයාගේ ගෙදරට ඇවිල්ලා එයා MJට ලියපු පරණ ලියුමක් කියවන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි පීටර්ට එයාගේ අතේ තිබ්බ වේදනාව ඉවස ගන්න බැරි තරම්ම වැඩි වෙන්නේ. ඒත් එක්කම එයාගේ ඇස් පවා කළු පාට වෙලා එයාට සීය නැති වෙලා ඇදගෙන වැටෙනවා. ටික වෙලාවකින් කොල්ලට සීය එද්දී එයා ඉන්නේ එයාගේම අපාර්ට්මන්ට් එකේ මකුළු දැල් කූඩුවක් අස්සේ හිර වෙලා. පීටර්ගේ වෙබ් ෂූටර් එක නැතුවම දැන් එයාගේ අත් දෙකෙන් කෙලින්ම මකුළු දැල් එළියට එනවා. ටික වෙලාවක් ඒක පරීක්ෂා කරාට පස්සේ පීටර්ට තේරුම් යනවා එයාගේ DNA සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියලා. එයාට දැන් ස්වභාවිකවම දැල් හදන්න පුළුවන්. ඒ වගේම තමයි එයාගේ ඉන්ද්‍රියන් ගොඩක් සංවේදී වෙලා. ඉතින් දැන් පීටර් මේ එයාගේ අලුත්ම බලය පාවිච්චි කරන්න කියලා හදද්දී එයාගේ ඇඟේ සෙන්සර්ස් ඕවර්ලෝඩ් වෙලා යනවා. එයාට එයාගේම දැල් පවා පාලනය කරගන්න අමාරුයි. අර ස්කෝපියන් දැන් VMAX ගැන තොරතුරු වගේක් හොයන්න ඩැමේජ් කන්ට්‍රෝල් එකට ආයෙත් බාරක් පාර දෙනවා. මේක දැනගත්ත ගමන්ම පීටර් එයාගේ අලුත්ම දැල් පාවිච්චි කරලා ඉක්මනටම එතනට එනවා. පස්සේ කොල්ලා ස්කෝපියන් එක සටන් කරද්දී එයාට තේරෙනවා එයා දැන් සටන් කරන්නේ ස්කෝපියන් එක නෙමෙයි පොරේ ඇඟට රිංගලා ඉන්න අර බලවේගයත් එක්ක කියලා. කොහොම හරි සටන මැදදී පීටර්ගේ ඇස් ආයෙ පාරක් කළු පාට වෙනවා. එයා මාරම දරුණු විදිහට ස්කෝපියන්ට පහර දීලා එයාව පොලිස් කාර් එකකට පද්දනවා. මේකෙන් මෑන්ගේ ඇඟේ හිටපු අර බලවේගය එළියට ආවත් ඒත් ඒ ඇස්සේ පීටර්ගේ දරුණු පාරකින් එතන වටේට
හිටපු පොළොන්නරුදාරියෙක්ටත් ගොඩක් තුවාල වෙනවා. මේක බලාගෙන හිටපු ඩීවුල්ෆ් ස්පයිඩර්මෑන්ගෙන් අහනවා මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? ඔයා මේ පොළොන්නරුදාරියව මරන්නද හදන්නේ කියලා. ඇත්ත ස්පයිඩර්මෑන් නම් කවදාවත්ම එහෙම කරන්නේ නැහැ කියලා කියනවා. මේකට පීටර් මංවත් දන්නේ නැහැ මට මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඉක්මනටම එතනින් පැනලා යනවා. ඔය සිද්ධියෙන් පස්සේ ඊළඟ දවසම පීටර් ශිෂ්‍යයෙක් වගේ බෲස් බැනව හම්බෙන්න යනවා. එයාගේ මියුටේෂන් එක පාලනය කරගන්න ඉන්හිබිටර් එක ගැන කතා කරගන්න හිතාගෙන. පීටර් තනියම ඉන්හිබිටර් එකක් හදාගත්ත හින්දා එයාට පුළුවන් වෙනවා එයාගේම හෝමෝන වගේම වේදනාව අඩු කරලා තියාගන්න. ඒ වෙලාවේ දැන් අර ආත්මය එලි කරනවා ඇත්තටම ස්පයිඩර්මෑන් කවුද කියන එක දන්නවා. මේකත් එක්ක පොර හදන්නේ MJව පාවිච්චි කරලා පීටර්ව විනාශ කරලා දාන්න. පීටර් දැන් මිනිහා මේ කරන වැඩේ නවත්තන්න එක එක මිනිස්සුන්ගේ ඇඟට පැන යන මේ ආත්මය පස්සෙන් දුවන්න පටන් ගන්නවා. ආත්මය අන්තිමට හෙලිකොප්ටර් පයිලට් කෙනෙක්ගේ ඇඟට රිංගලා පැනලා යන්න හදද්දී ඔයාලට පුළුවන් වෙනවා හෙලිකොප්ටර් එක අහසෙම දැල් වලින් අල්ලගෙන ඒකට වෙන එකකට පනින්න බැරි වෙන විදියට හිර කරන්න. ඊට පස්සේ මෙයා පුළුවන් තරම් ඉක්මනටම MJව හොයාගෙන ගිහිල්ලා එයාව බිල්ඩින් එක රූෆ් টොප් එකකට අරගෙන එනවා. පීටර්ගේ මූණ දැක්කට පස්සේ MJව වදා ගන්නවා. හැබැයි මේ වෙලාවේ එක පාටම පීටර්ට තේරුම් යනවා මේ ඉන්නේ ඇත්ත MJ නෙමෙයි කියලා. ඒ අර ආත්මය. එයා MJගේ බෙල්ලෙන් අල්ලලා අර ආත්මයට බල කරනවා දැම්මම එළියට එන්න කියලා. ආත්මය රූෆ් টොප් එකෙන් පහළට පනිද්දී පීටර් අමාරුවෙන් තමයි MJව බේරගන්නේ. ඊට පස්සේ පීටර්ට තේරුම් යනවා ඇත්තටම මේ ආත්මයත් පාලනය කරන්නේ වෙනම කෙනෙක් කියලා. ඒ වගේම තමයි එයා මේ ළඟ තිබ්බ කාර් එකක් ඇතුලේ හැංගිලා ඉන්නවා කියලා දකිනවා. පීටර්ට එයාව අල්ලගන්න බැරි වුණත් එයාගේ මූණ නම් කැමරාවක සටහන් කරගන්න පුළුවන් වෙනවා. පුළුවන් තරම් ඉක්මනටම MJව අර පනිෂගේ ගෙදරට අරගෙන ගිහිල්ලා එයාට බාර දෙනවා ගෑල්ව ආරක්ෂා කරන්න කියලා. අනිත් පැත්තෙන් පීටර් අර කාර් එකේ හිටපු ගෑනු කෙනාගේ පින්තූරය පරීක්ෂා කරද්දී එයා දැනගන්නවා ඒ ඉන්නේ ජීන් ග්‍රේ කියන කෙනා කියලා. එයා ටෙලිපති බලයන් තියෙන කෙනෙක්. එදා රාත්‍රිස්ම පීටර් ඉන්හිබිටර් එක ටෙස්ට් කරලා ජීන් ග්‍රේගේ බලයන් නැති කරන්න දෙවන ඩිවයිස් එකක් හදනවා. කොහොම හරි මේ වෙලාවේ අර ජීන් ග්‍රේ ඩැමේජ් කන්ට්‍රෝල් එකේ මූලස්ථානට ඇතුල් වෙලා ඉන්නවා කියලා කැමරාවලට අවුනාට පස්සේ පීටර් ඉක්මනටම එතනට යනවා. ඔය අතර ජීන් ග්‍රේ ඩැමේජ් කන්ට්‍රෝල් එකට ඇවිල්ලා ඒකේ ෆයිල් වල VMAX එක ගැන හොයන්න පටන් ගත්තට එයාට මුකුත්ම හම්බෙන්නේ නැහැ. ඒ වෙලාවෙම තමයි ස්පයිඩර්මෑන් මෙතනට කඩාගෙන පනින්නේ. ජීන් ග්‍රේ එක පාටම බෲස් බැනර්ගේ ඉන්හිබිටර් එක පීටර් දිහාට විසි කරලා එලි කරනවා. එයා තමයි මේ වෙද්දි හල්ක්වත් පාලනය කරන්න කියලා. එයා හල්ක් පීටර්ගේ ඇඟටම අතාරිනවා. වැඩි වෙලාවක් යන්න කලින් පනිෂත් මෙතනට ඇවිල්ලා දෙන්නත් එක්කම එකතු වෙලා හල්ක් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. අනිකට පුළුවන් වෙනවා හල්ගේ අතේ බෝම්බයක් පුපුරවලා ජින්ගේ පාලනයෙන් එයාව බෙදලා දාන්න. ඒත් තමයි ජින් එක පාටම ඊළඟට පනිෂගේ ඇඟට තමයි රින්ගන්නේ. පීටර් ඉන්හිබිටර් එක බෲස්ට දෙන්න හදද්දී හල්ගේ පර්සනැලිටි එක ආපහු පාරක් එළියට එනවා. ඒත් එක්කම බෲස් පීටර්ට කියනවා දුවන්න කියලා. මොකද හල්ක් මේ වෙද්දි කලින්ටත් වඩා දරුණු විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා. පීටර් මොන දෙයක් කරලා හරි ඉන්හිබිටර් එක එයාට දාන්න හදුවට හල්ක් එයාව මෙල්ල කරලා දානවා. මෙයාට ෆ්‍රැන්ක්ට පුළුවන් වෙනවා මෙතන තිබ්බ සේෆ් එකකට බෝම්බ වගේක් සෙට් කරන්න. මේ වෙලාවෙම අර සේෆ් එකක් කරනවා. ජින් පරණ පීටර් ඉන්හිබිටර් එක ජින්ගේ ඇඟට අනිනවා වගේම බිල් එයාට සිය නැති වෙන බෙහෙත් එකක් බිව්වට පස්සේ ජින්ගේ කටින් පිට වෙන අන්තිම වචන තමයි සේරා කියන නම. ඔය සිද්ධියෙන් පස්සේ කොහොමද පීටර් ඊළඟට MJව හම්බ වෙන්න තමයි යන්නේ. MJ මේ වෙද්දි පීටර් දාලා ගියපු අර ලියුම කියවලා. පීටර් යාට ආදරේ කිව්වට පස්සේ MJ කියන්නේ අර මන්තරේ හින්දා එයාගේ ඔක්කොම මතකයන් නැති වෙලා ගිහිල්ලා කියලා. එයාට දැන් පීටර් ගැන එහෙම හැඟීමක් නෑලු. මේ කතාව ආවට පස්සේ පීටර් වචනයක්වත් කතා කරන්නේ නැතුව එයාව ගෙදරටම අරලවනවා. මෙයා ඒ වෙලාවෙම එලෙනට කෝල් කරලා බලද්දි දැනගන්නවා ඇත්තටම සේරා කියන්නේ අර ජින්ගේ නංගි කියලා. එයාටත් මීට කලින් ටෙලිපති බලයන් තිබිලා තියෙනවා. මේවා ඔක්කොම හොයාගත්තට පස්සේ පීටර් ජින්ව හොයාගෙන යනවා. මේ අතර අපට පෙන්නනවා සීරාදෝ ඉන්න ජින් ග්‍රේට එයාගේ නංගි වුණ සේරා මතක් වෙනවා. සේරා තමයි ජින්ට පුරුදු කරලා තියෙන්නේ එක එකකින් තවත් එකකට පනින්න. දවසක් සේරා අයිස්ක්‍රීම් එකක් ගේන්න එළියට ගියපු වෙලාවකදී ඩැමේජ් කන්ට්‍රෝල් එකකින් ඇවිල්ලා හොරෙන් මෙයාව පාරගෙන. ජින් එයාට උදව් කරන්න හදද්දී සේරා ජින්ගේ ඇඟට රිංගලා එයාව බේරලා යවලා. හැබැයි ජින්ට සිහිය එද්දි සේරා අතුරුදහන් වෙලා. තමයි ඊළඟට අපිට පෙන්නනවා දැන් ඉන්හිබිටර් එක හින්දා බලය නැති වුණු ජින්න පරීක්ෂණාගාරයකට අරගෙන යනවා. බිල් කියනවා මෙයාට තියෙන බලය ළමයෙක්ගේ අතේ තිබ්බොත් ඒක අනතුරුදායකයි කියලා. ඒක පාලනය කරොත් එහෙම වැඩක් ගන්න පුළුවන් කියලා කියනවා. ටික වෙලාවකින් ලැබ් එකේදී විද්‍යාඥයෝ කට්ටියක් ඉන්හිබිටර් එක ඕෆ් කරලා දානවා. ඒත් එක්කම ජින් අහනවා සේරා එවපු VMAX කියන්නේ මොකක්ද කියලා. එයාලා කියන්නේ සේරා මැරෙන වෙලාවේදී ලොකු බලයක් එයාගෙන් රෙකෝඩ් වුණාලු. ඒකලු VMAX කියලා හඳුන්වුවේ.
ඒ කියන්නේ ඇත්තටම බිල් තමයි සේරාව මරලා තියෙන්නේ. එලාවට ස්පයිඩර්මෑන් එතරට කඩා ගෑවලා මෙතන ආරක්ෂාවට ඉන්න හැන්නින්ගලා එක්ක සටන් කරන්න පටන් ගන්නවා. අන්තිමට දිනුත් දැනගන්නවා බිල් තමයි සේරාව මරුවේ කියලා. ඒක එයාගේ බලය උපරිමයටම වැඩි වෙලා එයා කිලෝමීටරයක ඒරියා එකක් ඇතුලේ ඉන්න හැමෝම වගේ ෆ්‍රීස් කරලා දානවා. දින් මේ වෙලාවේ කියන්නේ අපි වගේ වෙනස්ම විදිහට පවුලක් වගේම යාළුවෝ ඉන්න බෑ කියලා. ඔබ ඇත්තටම ස්පයිඩර්මෑන්ද එහෙම නැත්නම් පීටර් පාකර්ද කියලා අහනවා. පීටර්ට පුළුවන් වෙන එයාගේ ඇඟට සෙට් කරලා තිබ්බ ඉන්හබිටර් එක ගලවලා දාන්න. මේකත් එක්ක එයාගේ සාය පාරක් කළපාට වෙලා එයා කියනවා පීටර් පාකර් වගේම ස්පයිඩර්මෑන් කියන දෙන්නම මමම තමයි කියලා. එහෙම කියලා එයාගේ මුළු මියුටන් බලයම නිදාස් කරලා ඒකෙන් එන ඕගනික් දැල් වලින් පුළුවන් වෙනවා නින්ජලා ඔක්කොම වගේ එකපාරම හිර කරලා දාන්න. ඊට පස්සේ එයා දොරකුත් කඩාගෙන ජින් ගාවට එනවා. පීටර් මේ වෙලාවේ ජින්ට බිල්ල මරන්න එපා කියද්දි ජින් පීටර්වත් ෆ්‍රීස් කරලා හැමෝම මරන්න තමයි හදන්නේ. ඒත් එක්කම පීටර් ජින්ට ඉඩ දෙනවා එයාගේ මනස ඇතුළට රිංගන්න. ජින් පීටර්ගේ මනස ඇතුළේදී මේ කියන ඇන්ටිගේ මතකය දකිනවා. මේ ඇන්ටි කියනවා විශේෂ බලයන් තියන අයව නරක විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ආදරය කරන අය එයාලගේ අදේ දන්නවා කියලා. ඊට පස්සේ පීටර් ජින් අදින් කියනවා අපි දෙන්නටම මීට කලින් අපි ආදරය කරන අයව නැති වුණා කියලා. ඔය වෙලාවේ පීටර් දකිනවා ෆ්‍රැන්ක් වෙඩි තියනවා. එයා එක පාටම ජින්ගේ ඉස්සරහට පැනලා ඒ වෙඩි පාර එයාගේ ඇඟට ලබා ගන්නවා. ඒත් එක්කම තමයි අනිත් හැමෝම වගේ අන්ෆ්‍රීස් වෙලා යන්නේ. කොහමද මේ වෙලාවේ තමන් වෙඩි තියලා තියෙන්නේ ස්පයිඩර්මෑන්ද කියලා දැක්කට පස්සේ ෆ්‍රැන්ක් කලබල වෙලා පීටර්ව ඉක්මනටම රෝහලකට අරගෙන යනවා. පීටර් මැෂින් වලට හිර වෙලා ඉද්දී ජින් තමයි ඈත ඉඳන් එයාගේ බලයෙන් පීටර්ගේ සිහිය පවත්වාගෙන යන්නේ. එයාට සිහිය ආවට පස්සේ ෆනිෂර් ඇවිල්ලා කියනවා ජින් තමයි එයාව ජීවත් කරේ. මට සමා වෙන්න මම ඒ වෙලාවේ නොදැනුවත්කමින් තමයි එයාට වෙඩි තිබ්බේ කියලා. එයාට කාටවත්ම අහුවෙන්නේ නැතුව එළියට යන්න උදව් කරන්න ඕන හින්දා ෆනිෂර් කරන්නේ ස්පයිඩර්මෑන්ගේ මාස්ක් එක දාගෙන එයා එළියට ගිහිල්ලා ස්පයිඩර්මෑන් වගේ කතා කරනවා. ඒ ඇස්සේ පීටර් සූට් එක නැතුව හොස්පිටල් එකෙන් එළියට එනවා.